ඔන්න ඉතින් අදගෙන අපු වීඩියෝ එකත් මාසකටත් වැඩිය පරණයි. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක ඇවිල්ලා මගේ බර්ත්ඩේ එක තිබුණ දවසේ අපි කරපු දේවල් ඊට පස්සේ කරපු දේවල් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මේ පාරේ ඉතින් මගේ බර්ත්ඩේ එක වැටිලා තිබ්බේ සතිය දවසක. ඉතින් කිසිම දෙයක් කරන්න තරම් ලොකුවට එහෙම අපි මුකුත් ප්ලෑන් කරේ නැහැ. මේ මල් එකත් අපි බබ්බාලා විස්කෝල් දාලා ගිහින් එනකොට ගෙනාපු එකක්. ඉතින් මං කිව්වනේ මගේ බර්ත්ඩේ එක ආවේ සතිය දවසක කියලා. ඒක හින්දා ඊට කලින් ඉරිදා හස්බන්ඩ් ඉතින් අපිව එක්කන් ගියා සූෂි කන්න රෙස්ටුරන්ට් එකකට. මොකද ඉතින් අපේ ගෙදර කට්ටිය හරිම ආසයි සූෂි කන්න යන්න. ඒක හින්දා තමයි අපි එදා එළියට ගිහිල්ලා කෑවේ. අපේ පුතා නම් ඉතින් ගොඩක් වෙලාවට සූෂි ಜಾති කන්න ආස නැහැ. එයාට ඉතින් අපි ගොඩක් වෙලාවට ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ දෙයක් තමයි ඒකෙන් අරන් දෙන්නේ. දුව නම් ඉතින් දැන් ටිකක් ලොකු වෙනවනේ. ඒක හින්දා එයා නම් එක එකක් කෑම ಜಾති try කරලා බලන්න ආසයි. එයා කැමති කෑම ಜಾති ඉතින් එයා සිලෙක්ට් කරලා ගන්නත් දක්ෂයි. හැබැයි ඉතින් එයාට හරි ගියේ නැත්නම් ඒව කන්න වෙන්නේ අපිටම තමයි. ඉතින් කොහොම හරි මේ තියෙන ඊළඟට බර්ත්ඩේ එක දවසේ ඉතින් අපි පොඩි කේක් එකක් ගෙනහල්ලා මේක හස්බන්ඩ් තමයි පොඩ්ඩක් එක එක දේවල් දාලා ලස්සන කරලා ගත්තේ. Tantia guri mama, tantia guri ate. Didi, Sofia ada. ඊට පන්දා නිවන්න නම් ඉතින් අපේ දෙන්න කොහොමද දක්ෂයි. අපේ දුව එතන පොඩ්ඩක් සද්ද නැතුව ඉන්නේ. මං හිතන්නේ මල්ලිත් එක්ක පොඩි රණ්ඩුවක් ගිහලා වගේ තමයි ඒ වෙලේ මට මතක. බබාලට ඉතින් ඉස්කෝලේ තියෙන හින්දා මේ දවස්වල අපිට බර්ත්ඩේ එක වෙනුවෙන් කියලා කොහෙවත් යන්න වෙලාවක් තිබෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි හිතුවා සෙනසුරාදා දවසේ මේ දෙන්නවත් එක්කගෙන අපේ ගෙවල් පැත්තේ තියෙන කන්දක් බලන්න යන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත දේවල් ටික කේක් ඇරුණාම. අපි මේ යන පැත්ත ගැන පොඩි විශේෂත්වයක් තියෙනවා. එහෙනම් ඉතින් අපි ගිහිල්ලාම බලමු මොකක්ද ඒ විශේෂත්වය කියලා. ඉතින් අපි මේ යන්නේ ඉතාලියේ පියමොන්තේ කලාපයේ තියෙන ඔආසිසෙඤ්ඤ කියන කඳු පැත්තට. මේ තියෙන විශේෂත්වය ඉතින් මේ මගදිගට පිපිලා තියෙන මල් තමයි. ඒ ගැන ඉතින් මං ඉස්සරහට කියන්නම්. Lebar putih mal. ලස්සනයි පුතේ. දැන් අපි ළඟයි ඈ. සීත කාලෙට නම් ඉතින් මේ පැත්ත හොඳටම හිමෙන් වැහෙනවා. ඉතින් මේ ඔආසිසෙඤ්ඤ කියන්නේ ස්වභාවික රක්ෂිතයක්. මේ රක්ෂිතය ඇල්ප් කඳුවැටිය ආශ්‍රිත වර්ග කිලෝමීටර් 100ක පමණ ප්‍රදේශයක පැතිරලා තියෙනවා. ඔන්න ඉතින් අපි දැන් ඒ තැනට ලං වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ පාක් එක බලන්න අපෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් සීත කාලෙට මෙහෙට එන්නේ කට්ටිය හිම ක්‍රීඩා කරන්න. ඒ වගේම මේ මාසේ ජූනි මාසේ වල මෙහි ආවහම මෙන්න මේ වගේ ලස්සන මල් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට කියන්නේ කොන්කා දෙයි රොඩොදෙන්ද්‍රි කියලා. මාත් මේ කියන විස්තර ඔක්කොම ටික Google එකෙන් තමයි සර්ච් කරලා හොයාගත්තේ. ඉතින් රොඩොදෙන්ද්‍රි කියන්නේ ලෝකේ පුරාම ඉතාම ජනප්‍රිය ඒ වගේම ලස්සන සුවිශේෂී ලක්ෂණ ගොඩක් තියෙන මල් වර්ගයක් කියලා තමයි කියලා තියෙන්නේ. මෙතන ඉතින් විස්තර දැනගන්න අපිට කැමති නම් ගයිඩ් කෙනෙක් ගන්නත් පුළුවන්. ලස්සන තැන් වල ඉතින් අනිවාර්යෙන් ෆොටෝ ටිකක් අරගෙන තියාගන්න එපා. ඒක තමයි ඉතින් දැන් මේ කරන්නේ. පාරේ තොප්පි මාරියට දාගෙන. ඉතින් මේ නම හැදිලා තියෙන්නේ රොඩොදෙන්ද්‍රොන් කියන ග්‍රීක වචනයෙන්. ඉතින් ඒකේ තේරුම තමයි රෝස ගහ කියන එක. මේ මල් ගස්වල මල් පුකුරු පිටෙන් පිපෙනකොට ඈතට පේන රෝස මල් පිරුණු ලොකු ගස් විදිහට. ඉතින් ඒක හින්දා තමයි ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ කියලා තියෙන්නේ. ලෝකෙ වටේම මේ මල් ගස් විශේෂ 1000කට වඩා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. රෝස පාට, සුදු, රතු, දම්, ඒ වගේම ලාදම්, කහ පාට වගේ ගොඩාක් වර්ණ වලින් මේ මල් තියෙනවලු. ලංකාවේ හෝටන් තැන්නේ අපි ඇවිදගෙන යනකොට ඕගලන්ට මතකද දන්නේ රතු පාට මල් හැදෙන ගස් වර්ගයක් තියෙනවා. ඉතින් ඒකට කියන්නේ මහරත් මල් කියලා. ඒ මල් ගසුත්
මේකේ විශේෂයක් කියලා තමයි කියලා තියෙන්නේ. මේ මල තමයි නේපාලයේ ජාතික පුෂ්පය වෙන්නේ. අපේ කට්ටියත් ඉතින් කිසිම කරදරයක් දෙන්නේ නැතුව දැනට නම් හරිම සතුටින් ඇවිදගෙන යනවා. සීක්‍රට් ගාඩන් වගේනේ. ඒ වගේම හිමාලයානු කලාපේ මිනිස්සු මේ මල් භාවිතා කරලා ඒවැ මල් පිටි අරගෙන බීම වර්ග වගේම ඖෂධ වර්ග සකස් කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතින් තවත් මේ මල් වගේම කොළ වර්ගත් අධික වශයෙන් පරිභෝජනයට ගත්තොත් විෂ වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. See? මේ ඔයාසිසෙන්ය වල තියෙන කොන්ගතෙයි රොදුරෙන්ද්‍ර කියන මේ නිම්නය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම උද්‍යානයක්. ඉතින් මේ තියෙන වීදුරු නිර්මාණයත් සුප්‍රසිද්ධ කලාකරුවෙක් වන ඩෑම් ග්‍රැහැම් කියන කෙනා හදපු විශේෂ නිර්මාණයක් කියලා තමයි කියලා තියෙන්නේ. මොකද මේ වීදුරු නිර්මාණයේ විශේෂත්වය වෙන්නේ two-way mirror එකක් ලෙස දෙපැත්තෙම වෙනස් ලෙස පරවර්තනය වන වීදුරුවක් කියලා තමයි කියලා තියෙන්නේ. Sì, vieni. Amor, tu cosa preferito? Gelato. ආර්ය පික්නික්. එහෙනම් ওই පැත්තේ තියෙන්නේ. යා ගිහිල්ලෙමු. ඊට කාලා බීලා. ඔව්. අපි දිසින්නාරි challenge එකක් කරමු. Vieni. මෙතන ඉඳලත් මල් ගොඩාක් පිපිලා තිබ්බා. මෙතන තව තිබ්බා මේ වගේ රතු පාට. ඉතින් ඒ මල නම් මාරම ලස්සනයි. අපේ දුවට ඉතින් යන තැන ලස්සන තැනක් දැක්කොත් එයාට ෆොටෝස් ගන්න ඕනේ. එයාට ඉතින් ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් ඉන්නවනේ ඉතින්. එයා ඉතින් ගන්නවා. අපිට ඉතින් ෆොටෝ ගන්නව වීඩියෝ කරගන්න වෙලා තියෙන ඉතින් මේ විදිහට තනියමම තමයි. දැන් ඉතින් මේගොල්ලෝ මේ උනන්දුවෙන් යන්නේ මෙහි තියෙනවා පික්නික් ඒරියා එකක්. ඉතින් එතෙන්ට වෙනම එන්නත් පුළුවන්. ඒ වගේම මේ පාක් එක මැද්දෙන් අපි ආවා වගේ ඇවිදගෙන එන්නත් පුළුවන්. Gem වගේ. Ja. ඉතින් දැන් කට්ටියටම ඇවිදලා බඩකින්නේ ඉන්නේ. ඒකේ හින්දා තමයි දැන් ඉතින් ටික හයියෙන් යන්න පටන් අරන් තියෙන්නේ. මෙතන නම් මොකද්ද කරන්න කියලා ඇත්තටම මන් දන්නේ. ලංකාවේ නම් නිකන් අම්බලමක් වගේ නේද නිකන් පෙනුම. වාඩි වෙලා ඉන්න පුළුවන් කට්ටියට වන්තන වැස්සොත් එහෙම. ඒ ඇරෙන්න මෙතන මොකද්ද කරන්න කියලා මම ඇත්තටම දන්නේ නැහැ. මෙයාද හැදුවේ? Man. මේක පෙරලම Man. දෙලොන් තියානවා. Darina paura. Papa basi වගේ. Don't. මේ පික්නික් ඒරියා එකේ මේ වගේ බාබකියු දාන තැන් ගොඩක් හදලා තියෙනවා. ඕනි කෙනෙකුට බාබකියු දාන්න පුළුවන් නිදහසේ මෙතෙන්ට ඇවිල්ලා. අපේ කට්ටියත් ඉතින් දැන් කන්න මේසයක් එහෙම අල්ලගෙන වාඩි වෙලා ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මතක ඇතිනේ මං ගෙදරදිම කෑම හදාගෙන ආවා. මං පාන් වගේ ටෝස්ට් කරගෙන ආවා. ඒ වගේම කට්ලට් ටිකකුයි රෝල් ටිකකුයි කප් කේක්ස් ටිකකුයි තමයි හදාගෙන ආවේ. ඉතින් ඇත්තටම පොඩි අයත් එක්ක ඒගොල්ලන්ගේ පොඩි කාලේ මතක හිටින දේවල් හැටියට අපිට කරන්න පුළුවන් මේ වගේ දේවල් තමයි. ඉතින් ඒගොල්ලන්ටත් කවදා හරි මතක තියෙයි වගේම මේ වීඩියෝස් උත් ඒගොල්ලන්ට කවදා හරි බලනකොට අනේ කොච්චර ලස්සන කාලයක්ද කියලා මතක් වුණොත් ඉතින් ඇත්තටම සතුටුයි. දෙකම ලස්සයි. Guarda vedere.
අන්න ගියේ උණකෝක බල්ලෙන් ගියේ. මොකද? අනේ අම්මට කන්න ඕනේ කාලේ ඉවර වෙලා. යන් ආදරේ නෑ. තෝර්තා? I like that. දැක්කද? Yeah, but මං කිව්වේ ඔච්චර වෙනසද ඊට පස්සේ මදි. happy birthday. Birthday to you. Happy birthday dear Delon. Happy birthday to you. බේබි වුණා. I love that. That's nice. වැඩ දාගෙන ඉන්නේ. Io vince. ඊටස් වෙන්න. දැස්සනයි නේ පපා. කාලා බීලා හැම ඉතින් ඉවර වෙලා අපි එතන චුට්ටක් වෙලා ඉඳලා ඔන්න ඉතින් ආපහු යන්න පටන් ගත්තා. අපි මෙතනින් තමයි පල්ලෙහාට බැහැලා ගියේ මල් බලන පාක් එකටත්. ඉතින් මේ පැත්තෙන් ළඟයි පික්නික් ඒරියා එකට. ඉතින් අපි මෙතනින් පාක් එකට ඇතුල් වෙනකොටත් අපි පොඩ්ඩ දැක්ක මෙතන තියෙනවා ජෙලාතෝ. ජෙලාතෝ කියන්නේ අයිස්ක්‍රීම් එකක් කන්න ඕනි කියලා ඉතින් පුදුම ඕනිකමක් තිබ්බේ. පාක් එකට යන්නත් කලින් ඉඳන්. ඉතින් දැන් බේරීමක්ම නැහැනේ. දුවට ඕනිකමක් තිබ්බෙත් නැහැ කන්න. ඒ පාර ඉතින් ඔන්න මෙයාට අරගෙන දුන්න ජෙලාතෝ එකක් කන්න. ඉතින් මේ ගමන මෙතනින් ඉවර නැහැ. දැන් අපි පාකින් එකට ගිහිල්ලා වාහනේ අරගෙන තවත් ටිකක් කන්ද හරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද මෙහි තියෙනවා කියලා තියෙනවා ලස්සන පල්ලියක්. අපි ඉතින් ඊළඟට එතෙන්ට යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ ඉතින් කඳු පැතනේ හිම වැටෙන කාලට නම් හිමෙන්ම වැහිලා. ඉතින් ඒ වගේ තිබුණත් පැති මේ විදිහට මල් පිපිලා තියෙනවා දැක්කහමත් ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. මේ ජූනි මාසවල තමයි මේ වගේ ගමන් යන්න ඇත්තටම හොඳ. මොකද ඊට පස්සේ ඉතින් අපිට ටිකක් රස්නේ වැඩි වෙනවානේ. මේ කාලේ වෙනකොට ඉතින් ගොඩක් මේ යන්නේ වැව් වලටයි මුහුදු පැති වලටයි තමයි. හැබැයි ඉතින් ඒ වගේම කඳු තියෙන පැතිවලත් ගොඩක් හොඳයි. මොකද ඒ පැතිවල සීතල ටිකක් තාමත් තියෙන හින්දා. Uno più uno, due. Due più due, quattro. Quattro più quattro, otto. Otto più otto, 16. Bravo. 16 più 16. Qua 10, 16. Guarda 16. Guarda mia mano. දිලි ඈත පේන්නේ මේ එක හන්දා. මීදුම හින්දානේ. ඔව්. ප්‍රාදේ. ඔව් දිලි මෙහෙට ඉන්න. Papà, tu non casa? Guarda noi casa. Qua pazzepon. Guarda, giusto pazzepon. අපේ කට්ටිය ඔන්න ඉතින් පැරෂූට් එකක් දැකලා මේ පල්ලිය තියෙන්නේ චුට්ටක් කන්ද මුදුනටම වෙන්න. ඉතින් ඔන්න අපි ඉතින් කඳු නගින්නත් පටන් ගත්තා. අවුව තියෙන දවසක් කියලා පෙවුනට ඉතින් කඳු හරියට ඇත්තටම මං කිව්වේ පොඩක් සීතල ගතිය තියෙනවා කියලා. ඉතින් ලොකුවට දාඩිය දාන කාලයක් නෙමෙයි මේ කාලේ ගමන් යනකොට. මේ කාලේ කියන්නේ මැයි මාසේ ජූනි මාසේ වගේ තමයි. Aio. බල්ලුරන්ගේ ගමන් මාර්ගය. මං හිතන්නේ මට මේ පල්ලියේ නම කියන්න බැරි වුණා. මේ පල්ලිය තමයි ඔයාසිස් වල තියෙන සන්තුවාරියෝදි බර්නාන්දු කියන පල්ලිය. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි 360ක පැනෝරාමික් view එකක් තියෙන තැනක් විදිහට තමයි මෙතන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. Che bello, grazie. ඉතින් මේ පල්ලිය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1408ක් උසින් රොබෙල්ලෝ කියන, ඒ කියන්නේ මොන්තේ රොබෙල්ලෝ කියන කන්ද මුදුනේ. අපි යන වෙලාවේ නම් ඉතින් පල්ලිය ඇරලා තිබ්බේ නැහැ. මේ ඉතාලියෙන් ඉඳන් යන කෙනෙකුට නම් පල්ලිය ඇරලා තියෙන වෙලාවල් Google එකෙන් බලා ගන්න පුළුවන්. අපිට ඉතින් වැඩියම උනේ මේ වටේ පේන ලස්සන බලන්නනේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ ගමන ආවේ ඒකින්ද තමයි. මේ ඔයාසිස් කලාපයේ තියෙන
හොඳම නැරඹුම් මධ්‍යස්ථානය කියලා තමයි මෙතෙන්ට කියලා තියෙන්නේ. ඉතින් මේ පල්ලිය ගැන ඓතිහාසික ලස්සන කතාවකුත් තියෙනවා. ඉතින් මේ දේවස්ථානය කැප කරලා තියෙන්නේ කඳු නගින්නන් වගේම සංචාරකයින්ගේ ආරක්ෂක සාන්තුවරයෙක් වෙන සැන් බර්නාන්ඩු වෙනුවෙන් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන මේ දේවස්ථානය 1948 දී පැරණි දේවස්ථානය විශාල කරලා මේ විදිහට හදලා තියෙන්නේ. මේ පල්ලිය තියෙන තැනත් හැම තැනම වගේ මේ වගේ ලී බංකු පුටු හදලා තියෙන්නේ. ඉතින් අපි වාහනේ නවත්තලා ආපු තැන ඉඳලා විනාඩි 15ක් විතර එනකොට විනාඩි 15ක් වට අපිට නම් ඉතින් පැය භාගයක් විතර ගියා. ඉතින් ඒ වගේ වෙලාවක් ඇවිදගෙන ඇවිල්ලා තමයි මේ දේවස්ථානයට ඉතින් එන්න පුළුවන්. මෙතනත් ඉතින් පික්නික් ඒරියා එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. කඳු නගින්න ආපු ගොඩාක් අය මෙතන තමයි ඉතින් ඒගොල්ලන්ගේ මහන්සිය නිවාගෙන ටිකක් වෙලා නිදාගෙන ඉඳලා එහෙම යන්නේ. මේ වෙනකොට ඉතින් මං හිතන්නේ හවස 3ට 4ට විතර වෙලාවත් ඇවිල්ලා තිබ්බේ. දැන් ඉතින් යන ගමන් අපි මොන හරි කන්නත් අරගෙන යන් කියලා තමයි කතා වුණේ. මොකද ඉතින් කාලා හිටපු හින්දා බඩගින්නක් තිබුණෙත් නැහැ ලොකුවට. මේ පාර ඉතින් අපි යන්නේ ආපු පාරෙන් නෙමෙයි කැලෑ පාරක් මැද්දේ. එහෙනම් ඉතින් මේ විදිහට තමයි මේ පාර මගේ බර්ත්ඩේ එක ගත වුණේ. ඉතින් වීඩියෝ එක බලන වගේම මගේ channel එකේ ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.